හරි. ඒතර අපිට කතා කරන්න තියෙන්නේ සරල රේඛාව කියන පාඩම. හරිද? අපි එතකොට ගිය සතියේ කතා කරා මොකද්ද? ශේෂ ප්‍රමේය, සාධක ප්‍රමේය කියන කොටස කතා කරා. දැන් කතා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සරල රේඛාව නැත්නම් කිව්වොත් ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන කොටස තමයි කතා කරන්න තියෙන්නේ. එතන මොකද්ද සරල රේඛාව කියලා කියන්නේ? අපි ඒක ඉගෙන ගන්න තියෙනවා නේද? පොඩි කලකින් ගියා සරල රේඛාව ගැන. එතන අපි සරල රේඛාව ගැන කතා කරද්දී කතා කරන මොකද්ද? කාටසීය ඛණ්ඩාංක තලය කියලා කියන නැත්නම් අපි පොළොව කාලේ ඉගෙන ගත්ත කාටසීය තලය නේද? කාටසීය තලය. එතකොට කාටසීය තලය කියන්නේ මොකද්ද? එකිනෙකට ලම්බකව තබන මොකක් හරි රේඛා දෙකකින් අපි xy ලක්ෂ කියලා හඳුන්වනවා. එන්න මේ වගේ මේක x අක්ෂය මේක y අක්ෂය. එන්න මේ වගේ කියලා අපි කියනවා කාටසීය ඛණ්ඩාංක තලයක් කියලා. ඒක ලියා ගන්න මාතෘකාව කාටසීය ඛණ්ඩාංක තලය. ඒ යටතේ ලියා ගන්න එකිනෙකට ලම්බකව තබන ලද බිඳුව ලක්ෂයේදී නැත්නම් O ලක්ෂයේදී කිව්වොත් කමක් නැහැ. O ලක්ෂයේදී ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක් ඇතුළත් තලයක් කාටසීය ඛණ්ඩාංක තලයක් ලෙස හඳුන්වයි. ආයි කිව්වොත් එකිනෙකට ලම්බකව තබන ලද O ලක්ෂයේදී ඡේදනය වන සංඛ්‍යා රේඛා දෙකක් ඇතුළත් තලයක් කාටසීය ඛණ්ඩාංක තලයක් ලෙස හඳුන්වයි. එතකොට අපි සාමාන්‍යයෙන් අඳුත් එහෙම අපි මුලින් නම් කතා කරොත් එහෙම අපි හිතමු මෙතන තියෙන 3 මෙතන තියෙන 1. ඒතර අපිට ඕන මේ ලක්ෂය නම් ඒක ගන්න කොහොමද? මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේක ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයේ වතා x ඛණ්ඩාංකයේ y. ඒ කියන්නේ 1 3 කියලා අපිට මේක ගන්න පුළුවන්. හරි. ඒතර අපිට වැදගත් වෙනවා මේ කාටසීය ඛණ්ඩාංක තලය මත තියෙන ලක්ෂ දෙකක් අතර දුර සොයන්න අපිට වැදගත් වෙනවා අපේ සරල රේඛාව ගැන කතා කරද්දී අපි බලමු එහෙම එකක් කොහොමද කරන්න කියලා. මාතෘකාව ලියා ගන්න කාටසීය ඛණ්ඩාංක තලය මත ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. කාටසීය ඛණ්ඩාංක තලය මත ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. හරි. ඒතර මම මේක ගන්නවා මෙතන ගන්නම් මම y1 කියලා. මෙතන අපි ගමු y2 කියලා. හරි. මම මෙහෙට අදින්නේ නැහැ. මම මේ හරිය ගන්නම් x1 මේ ඛණ්ඩාංක නේද? මේ හරිය ගන්නම් x2 කියලා. හරි. දැන් අපි මෙන්න මෙතන ලක්ෂය ගමු. මෙන්න මෙතන ලක්ෂය අපි ගමු p කියලා ගමුකෝ. p. ඊට පස්සේ මෙන්න මෙතන ලක්ෂය මම ගන්නවා q කියලා. q කියලා ගන්න. එතකොට මෙන්න මේ PQ අතර දුර අපිට හොයා ගන්න ඕන. හරිද? අපි කියමු PQ සරල රේඛාවක් කියලා. මේ PQ රේඛාවේ දිග හොයා ගන්න ඕන. ඒතර මම අදින්නම් මෙතන මට ඕන මෙන්න මේ PQ රේඛාවේ දිග හොයා ගන්න. හරිද? දිග හොයා ගන්න ඕන. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්?
ඒතකොට මේක ඔයාලට උගන්වලා තියෙනවා SFT වල තියෙනවා නේද? එතන අපිට කරන්න පුළුවන් මොකද්ද? මේක අපිට මෙන්න මේ විදිහට මම හදා ගන්නවා ත්‍රිකෝණයක්. මෙතන මම ගන්න ලක්ෂයක් r කියලා. එතකොට මෙන්න මේ දුර කීයද? මේ දුර අතර පරතරය y2 ඍණ y1 කියලා අපිට ගන්න පුළුවන්. මේ දුර අතර පරතරය අපිට ගන්න පුළුවන් x2 ඍණ x1 කියලා. නේද? x2 ඍණ x1 කියලා. එතන මෙතන කණ්ඩාංක මොකද්ද? q වල කණ්ඩාංක අපිට ගන්න පුළුවන් x2 y2. එතකොට p වල කණ්ඩාංක අපිට ගන්න පුළුවන් x1 y1 කියලා. x1 y1. හරි. හරි. දැන් මට ඕනේ p කිව් ටික ගන්න. ඔයාලට පේනවා මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණයක්. ඒතකොට ඍජු කෝණ ත්‍රිකෝණයක් හින්දා අපිට ගන්න පුළුවන් මොකද්ද? පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. එතකොට මම මොකද කරන්නේ? PQR ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යොදමු. පයිතගොරස් සම්බන්ධය යොදමු. එතන මෙතනින් මට එනවා මේ පැත්තෙන් එනවා PR වර්ග නේද? PR වර්ග ධන QR වර්ග සමාන වෙනවා කාටද? PQ වල වර්ගයට. PQ වල වර්ගයට. PQ වල වර්ගයට සමාන. හරි. එතකොට PR වර්ගය. PR කියන්නේ අපි දන්නවා PR දිග ගන්න පුළුවන් x2 ඍණ x1 වර්ගය. QR වර්ගය අපිට QR එනවා y2 ඍණ y1 වර්ගය නේද? එතකොට අපිට ඕකෙන් එනවා PQ වර්ගය. එතකොට PQ අපිට දුර ගන්න ඕන නම් මොකද කරන්නේ? මේ දෙපැත්තම වර්ගමූල කරනවා. x2 ඍණ x1 වර්ගය ධන y2 ඍණ y1 වර්ගය. ඕකේ වර්ග මූලය. ඕකෙන් අපිට එනවා PQ කියන කෙනා. ඒතර කොහොම තමයි අපි PQ රේඛාවේ දිග හොයන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා අපි උදාහරණ විදිහට බලමු ලක්ෂ අතර දුර හොයන්නේ කොහොමද කියලා. කියන්නේ කණ්ඩාංක දෙකේ x වල කණ්ඩාංකයෙන් අනිත් කණ්ඩාංක අඩු කරලා ඒක වර්ග කරලා අනිත් ලක්ෂයේ x y වල කණ්ඩාංකයෙන් අනිත් එක අඩු කරලා ඒක වර්ග කරා නම් අපිට ගන්න පුළුවන් ලක්ෂ දෙකක් අතර දුර. හරි. ඔය වගේ ගත්තාම අපි ලක්ෂ දෙකක් අතර දුර හිතමු. ලියන්න පහත ලක්ෂ අතර දුර සොයන්න. මාතෘකාව පහත ලක්ෂ අතර දුර සොයන්න. පහත ලක්ෂ අතර දුර සොයන්න. පහත ලක්ෂ අතර දුර සොයන්න. පළවෙනි එක ලියා ගන්න දෙකේ ඍණ 4 සහ ඍණ 1 ඍණ 3. දෙකේ ඍණ 4 සහ ඍණ 1 ඍණ 3. එතකොට මෙන්න පොයින්ට් එක මෙතන තියෙනවා දෙකේ ඍණ 4
මෙතන තියෙනවා ඍණ 1 ඍණ 3 මෙන්න මේ දුර තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා හොයන්නේ කොහොමද x2 ඍණ x1 ඒකේ වර්ගය ධන y2 ඍණ y1 ඒකේ වර්ගය. එතකොට අපිට මේක ගන්න පුළුවන් දුර සමානයි ලක්ෂාන්තර දුර කියලා ලියන්න ඕන. මේක x කණ්ඩායමේ මේකේ x කණ්ඩායමක අඩු කරනවා නේද? 2 ඍණ 1 නේද? 2 ඍණ 1 ඒකේ වර්ගය ධන ඍණ 4 ඍණ 3 ඍණ 4 ඍණ 3 ඒකේ වර්ගය. එතකොට අපිට එනවා 2 1 3යි 3 වර්ගය 9යි කියලා. මෙතන එනවා මෙතන ඍණ ධන වෙනවා නේද? ඍණ ධන වෙලා මෙතන ඍණ 4 ධන 3ක් ගියාම ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි කියලා එනවා. එතන 9 1යි 10යි 10 වර්ගමූලය කියලා අපිට එනවා මේකේ දුර ඒකක වලින්. ඒකක මූල 10යි කියලා එනවා. උදාහරණයක් විදිහට අපි බලුවොත් එහෙම තව ගාණක් බිංදුවේ බිංදුව සහ ඍණ 4 ඍණ 3 අතර දුර ලක්ෂාන්තර දුර කොහොමද එන්නේ? ඉතින් අර විදිහම තමයි නේද? බිංදුවෙන් අඩු කරනවා ඍණ 4ක් ඒකේ වර්ගය ධන බිංදුවෙන් අඩු කරනවා ඍණ 3ක්. එතකොට ඒකේ වර්ගය. එතකොට මෙතන ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. 4 වර්ගය 16යි 3 වර්ගය 9යි. මොකද වර්ග වලදී ඍණ ඒවා ධන වෙනවා. කොහොමද? එතන ධන වෙනවනේ. එතකොට 16 9යි 25යි 25 වර්ගමූලය කියන්නේ අපිට එනවා ඒකක 5යි කියලා. 5යි කියලා එනවා. හරි ඔන්න ඔය විදිහට අපිට ලක්ෂ දෙකක් අතර දුර හොයන්න පුළුවන්. ලක්ෂ දෙකක් අතර දුර හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ මාතෘකාව තමයි සරල රේඛාවක අනුක්‍රමණය. සරල රේඛාවක අනුක්‍රමණය. සරල රේඛාවක අනුක්‍රමණය. එතකොට අපි අනුක්‍රමණය කියන්නේ මොකද්ද? m අකුර නේද? අපි දන්නවා සාමාන්‍ය ලියන්නේ y සමානයි mx ධන c. මොකද්ද මේ m එකෙන් කියන්නේ? අපි සාමාන්‍ය සරල රේඛාවක සමීකරණ ලියන්නේ මෙහෙමනේ y සමානයි mx ධන c. ඔළුව කාලේ මොහොම ලියන්නේ නේද? හරි. ඒතර මොකද්ද මේ m කියන්නේ? m කියන්නේ අපි අනුක්‍රමණය. මේක අපි අනුක්‍රමණය කිව්වා. මේකට අපි අන්තක්ඛණ්ඩය කියලා කිව්වා. හරි. දැන් අපි කතා කරන්නේ අනුක්‍රමණය ගැන. මේ අනුක්‍රමණය කියලා කියන්නේ කෝණයක්. හරිද? සරල කිව්වොත් කෝණයක්. මේ මගන්දේ මේක x අක්ෂය මේක y අක්ෂය. හිතන්න මෙන්න මෙහෙම තියෙනවා රේඛාවක් තියෙනවා. එතකොට මේක මෙන්න මේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයට අපි කියනවා අනුක්‍රමණය කියලා. x අක්ෂයේ ධන දිශාව සමග සාධන tan කෝණයට නැත්නම් කියනවා අපි අනුක්‍රමණය කියලා. සරල රේඛාව අනුක්‍රමණය හරියට ලියා ගන්න. ඕනෑම සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan අගය එහි අනුක්‍රමණය ලෙස හඳුන්වයි. කියලා මේක අඳ ගන්න. ඊට පස්සේ ලියා ගන්න m සමානයි tan θ කියලා. m සමානයි tan θ. එතන මේ tan θ ගැන ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. හැබැයි අපිට ත්‍රිකෝණමිතිය කියන පාඩම නැහැ. ඒ නිසා අපිට ගොඩක් දේවල් කතා කරන්න වෙන්නේ ගොඩක් අඩුයි. එතකොට x අක්ෂයේ ධන දිශාවම සාධන කෝණය මේක අපි කියනවා අනුක්‍රමණය කියලා. එතකොට මේ අනුක්‍රමණය
අංශක 90ට වඩා අඩු නම් කෝණය. හරිද? කෝණය අංශක 90ට වඩා අඩු නම් අපි දන්නවා මොකද්ද? මේක m එක පිහිටනවා නම් මම ලියුවොත් එහෙම රේඩියන් වලින් 5 බෙදීම 2 5 බෙදීම 2 කියන්නේ අංශක 90 නේද? මෙහෙම පිහිටනවා නම් අනුක්‍රමණය බිඳුවට වඩා විශාල වෙනවා. හේතුව මොකද්ද? හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? හේතුව තමයි අපිට නෑ ඉතින් මේ පාඩම අපි දන්නවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. අහලා ඇති වෘත්තපාද නේද? ඒකට මේක අපි කිව්වා ඕල් සෙන්ට් තෝමස් කොලෙජ්. හරිද? ඒ කියන්නේ මේකේ ඕල් සෙන්ට් තෝමස් කොලෙජ්. හරිද? ඒකෙන් තමයි මම කියන්නේ මේකේ මේ වෘත්තපාදයේ අංශක 0වත් 90වත් අතර කෝණ හැම එකම sin උනත් cos උනත් tan උනත් ධන කෝණ. ඒ නිසා තමයි ඕල් කියලා කියන්නේ. අංශක 90වත් 200 අංශක 90වත් 180වත් අතර කෝණ. අංශක 90වත් 180වත් අතර කෝණවල ධන වෙන්නේ sin කෝණ විතරයි. ඒකයි S අකුර දාලා තියෙන්නේ. sin කෝණ විතරයි. එතකොට මේ අවස්ථාවේදී tan cos කෝණ මොකද වෙන්නේ? tan උයි cos කෝණයි ඍණාගයන් තමයි ගන්න. ඍණාගයන් තමයි ගන්න. අංශක 180වත් 270වත් අතර කෝණ අතර tan කෝණ විතරයි ධනාගයන් වෙන්නේ. ඒකයි මේ tan ඇවිල්ලා තියෙන්නේ. අනිත් කෝණ දෙක sin කෝණ cos කෝණ දෙකම ඍණාගයන් තමයි ගන්න. 180වත් 270වත් අතර උදාහරණයක් විදිහට ලියුවොත් එම tan 200 ධනාගයක් sin 200යි cos 200යි ඍණාගයක්. හරිද? 180 270 අතර. ඒ වගේම තමයි 270යි 360යි අතර කෝණ. හරිද? 270යි 360යි අතර කෝණවල ධන වෙන්නේ cos අගයන් විතරයි. cos විතරයි ධන වෙන්නේ. ඒක තමයි C දාලා දෙන්නේ. මේ අවස්ථාවේදී tan සහ sin කෝණ ඍණාගයන් තමයි ගන්න. හරිද? උදාහරණයක් විදිහට කිව්වොත් cos 300 ධනාගයක් tan 300යි sin 300යි ඍණාගයන් වෙනවා. එතකොට දැන් මේක ගත්තොත් එහෙනම් මේ උඩ අපි අඳලා තියෙන එක ඒක පිළිටන්නේ අංශක 90ට වඩා අඩු කෝණයක් නේද? ඒ කියන්නේ ඒක පිළිටන්නේ මොන වෘත්තපාදයේද? මොන වෘත්තපාදයේද පිළිටන්නේ? ඒක පිළිටන්නේ මෙන්න මේ පළවෙනි වෘත්තපාදයේ. මේක අංශක 90. ඒකට වඩා අඩුයි නේද? ඒ නිසා ඉතින් කොහොමවත් දාන මොකද sin cos tan ඔක්කොම දාන. එහෙම කියන්නේ tan නගයන්නේ tan θ නේ. එතකොට කියන්නේ tan θ tan නගයන් මේකෙදි ධන වෙනවා. හිතන්න මෙහෙම තිබ්බා කියලා. හිතමු අපි මෙහෙම එකක් තිබ්බ කියලා හිතන්නකෝ. අපේ මේක තමයි x අක්ෂය මේක y අක්ෂය. හරිද? අපේ කෝණය තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. හරිද? හරි. දැන් මගේ කෝණය හැදෙන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය බලුවොත් එහෙනම් කොහොමද හැදලා තියෙන්නේ? කොහොමද තියෙන්නේ? මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. නේද? මෙන්න මේ විදිහට කෝණයක් තමයි තියෙන්නේ. එතකොට මේ කෝණය මොකද වෙලා තියෙන්නේ? ඒ කෝණය පිහිටන්නේ මොන වෘත්තපාදයේද? ඒක පිහිටන්නේ මෙන්න මේ දෙවන වෘත්තපාදයේ. ඒකෙදි ධන වෙන්නේ sin එක විතරයි. tan එක ඍණ. ඒ කියන්නේ අනුක්‍රමණය බිඳුවට වඩා අඩුයි. මොකද අනුක්‍රමණය කියන්නේ m සමානයි tan θ නිසා. හරිද? tan θ නිසා. දැන් මේක පිහිටන්නේ අඩු කෝණයක් නේද? මේක තමයි θ කෝණය. මේක පිහිටන්නේ 180වත් 90වත් අතරනේ මේක පිහිටන්නේ. එතකොට මේක tan θ කියන එක ඍණ කෝණයක් තමයි වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී m කියන එක බිඳුවට වඩා අඩුයි. හරිද? ඒකට තේරුම් ගන්න මේ දේවල් ඔතනින් එහාට තව ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඒවා අපිට කතා කරන්න විදිහක් නැහැ. අපිට ත්‍රිකෝණමිතිය කියන පාඩම නැති නිසා. හරිද? මේ පාඩම අපිට කරන්න නැහැ ඉතින්.
ලොකු අවුලක් මේ මැක්ස් එකේ තියෙන ත්‍රිකෝණමිතිය තමයි ගණන් වල සාමාන්‍ය අත්විවරම කියලා අපි කියන්නේ. උනාට අපිට ඒක අලුත් සිලබස් එකේ අයින් කරලා තියෙනවා. අයින් කරපු හේතුව මම හිතා ගන්න අමාරුයි. අයින් කරේ ඇයි කියලා. හරි. හැබැයි ඔයාලට කැම්පස් එකේ ගිහිල්ලා ත්‍රිකෝණමිතිය ගැන ලොකුවටම ඉගෙන ගන්න තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟ දෙයක් ගන්න ලක්ෂ්‍ය දෙකක් ගන්නා විට රේඛාවක අනුක්‍රමණය සෙවීම. ලක්ෂ්‍ය දෙකක් ගන්නා විට රේඛාවක අනුක්‍රමණය සෙවීම. ලක්ෂ්‍ය දෙකක් ගන්නා විට රේඛාවක අනුක්‍රමණය සෙවීම. ඒ යටතේ ලියා ගන්න සරල රේඛාවක් සරල රේඛාවක් සරල රේඛාවක් x1 y1 x1 y1 ලක්ෂ්‍ය හරහා සහ x2 y2 x2 y2 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේ යැයි ගනිමු. ගමන් කරන්නේ යැයි ගනිමු. ගමන් කරන්නේ යැයි ගනිමු. මේක x මේක y. දැන් අපිට කියන්නේ මොකද්ද? සරල රේඛාවක් ගමන් කරනවලු x1 y1 ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා x2 y2 ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. අපි හිතමු මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා. මේතන ඛණ්ඩාංකය මෙන්න මෙහෙම දිග රේඛාවක් තියෙනවා. අපි හිතමුකෝ තියෙනවා කිය. මෙතන ඛණ්ඩාංකයක් තියෙනවා x1 y1 කියලා. ආයි මෙන්න මේ හැදී මොකක් හරි ඛණ්ඩාංකයක් තියෙනවා x2 y2 කියලා. හරිද? මේ රේඛා මේ ඛණ්ඩාංක දෙක හරහා ගමන් කරනවා. එතකොට මෙහෙම තියෙද්දි අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ කවුද? m හොයන්න පුළුවන්. m සමානයි y2 ඍණ y1 බෙදනවා x2 ඍණ x1. ඕකනුත් ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් y1 ඍණ y2 බෙදන්න x1 ඍණ x2. හොඳට මතක තියාගන්න උඩට එන්න ඕන අනිවාර්යෙන් y මයි. මෙතන දෙක නම් මෙතනත් දෙක. ඒ කියන්නේ එකම ඛණ්ඩාංකයේ xy වෙන්න ඕන. හරිද? එකම ඛණ්ඩාංකයේ xy වෙන්න ඕන. මෙතන එක නම් මෙතනත් එක. මෙතන දෙක නම් මෙතනත් දෙක. එකම ඛණ්ඩාංකයේ xy වෙන්න ඕන. ඔය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හොයන්නේ මොකද්ද? tan θ කෝණය. හරිද? tan θ කෝණය තමයි අනුක්‍රමණය කියන්නේ නේද? ඒක ඔන්න ඔය විදිහට අපිට හොයන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේක ගන්නකො.
හරි. ඔයා රෙකෝඩින් එක නවත්තලා ගන්න එනවා. ප්‍රාදීන වෙලා. එතකොට අපි උදාහරණයක් ගත්තොත් එහෙම කිව්වොත් එහෙම සරල රේඛාවක් අපිට දෙනවා 2 3 සහ ඍණ 4 ඍණ 2 ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් එම රේඛාවේ අනුක්‍රමණය සොයන්න. ඒතර කොහොමද දෙන්නේ? m සමානයි එකෙන් මොකක් හරි අනිත් එක අඩු කරනවා නේද? ඒතර y එක තමයි ඉස්සරහට එන්නේ. මේක y මේකෙන් අඩු කරනවා. එතකොට 3 ඍණ 2 ඊට පස්සේ 3 නේ ගත්තේ. එතකොට මෙතනටත් එන්න ඕනේ ඒකමයි නේ. මේක 2 නම් මේකත් 2ම. එතකොට 2 ඍණ 4. එතකොට අපිට එනවා 3යි 2යි 5යි කියලා එනවා. මෙතන 4යි 2යි 6යි කියලා එනවා. 6න් 5යි. ඔක මාරු කරලා ගන්න පුළුවන් වුණා නේද? ඒ කියන්නේ ඔයාලට ගන්න පුළුවන් ඍණ 2 ගන්න පුළුවන්. ඍණ 2 ගත්තොත් එහෙම යටටත් වෙන්න ඕන ඍණ 4 කෙලින්ම නේද? ඍණ 2 ඍණ 3 බෙදනවා ඍණ 4 ඍණ 2. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතනත් එහෙමයි ඍණ 5ක් එනවා. මෙතන ඍණ 6ක් එනවා. ඒ කියන්නේ 5න් 5මයි එන්නේ. ඔය විදිහට ඔයාලට ලක්ෂ දෙකක් ගන්නකොට සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න පුළුවන් පහසුවෙන්. හරි. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාවක් සරල රේඛාවක සම්මත ආකාරයේ සමීකරණය ලිවීම. සරල රේඛාවක සම්මත ආකාරයේ සමීකරණය ලිවීම. සරල රේඛාවක සම්මත ආකාරයේ සමීකරණය ලිවීම. හරි. දැන් අපි ඕලවල් කාලේ ලිව්වේ කොහොමද සරල රේඛාවක සමීකරණය? අපි ලිව්වේ කොහොමද? y සමානයි mx ධන c. ඔක තමයි අපේ normal අපි සරල රේඛාවක සමීකරණය ලියපු හැටි. ඒ වුණාට දැන් අපි A level කාලේදී මේක සම්මත ආකාරයෙන් ලියන්නේ. හරිද? මේක ලියන්නේ නැහැ. හරිද? ඔකම තමයි. ඔක තුට්ටක් අර වැඩි දියුණු කරලා ලියනවා. අපි බලමු කොහොමද ලියන්නේ කියලා. මෙන්න මම අඳින්නම් මේක x අක්ෂය මේක y අක්ෂය කියලා අඳින්න. එතකොට ඔන්න රේඛාවක් තියෙනවා මේ විදිහට. මට ඕනේ මේකේ මේක ලියා ගන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ රේඛාවක සම්මත ආකාරයෙන් ලියද්දී අපිට ලියන්න පුළුවන් ax ධන dy ධන c සමානයි 0යි කියන්නේ. හරිද? මේක තමයි සරල රේඛාවක සම්මත ආකාරය ලියන. හරිද? හිතන්න දැන් මේකේ අපි මේක හදාගමුකෝ y සමානයි mx ධන c ආකාරයට. y සමානයි mx ධන c ආකාරයට මේක හදලා බලන්න. දැන් අපිට එතකොට මොකද්ද වෙන්නේ? හිතන්න. ඒතර මේක අපි හදුවොත් එහෙම dy සමානයි එනවා අපිට ඍණ ax ඍණ c කියලා නේද? මේ ටික එහා පැත්තට අරන් ගියාම. එතකොට අපිට y සමානයි එනවා ඍණ ax බෙදනවා b ගෙන්, ඒ වගේම ඍණ c බෙදනවා b ගෙන්. දෙපැත්තම b ගෙන් බෙදුවා.
ඔය විදිහට එනවා. ඔන්න y සමානයි mx ධන c ආකාරයට හැදුවාම හරිද? ඔන්න මේ විදිහට එනවා y සමාන mx ධන c ආකාරයට හැදුවාම. ඒතර ඔයාලට පේනවා දැන් ඔන්න ax ධන sorry y සමාන mx ධන c ආකාරයට ඔන්න ඔය විදිහට අපිට පෙරළුවාම ඔය විදිහට එනවා. දැන් අපිට මෙතනින් ගන්න පුළුවන් අනුක්‍රමණය. m සමානයි මොකක්ද දෙන්නේ? මේ තියෙන අනුක්‍රමණය. මෙයා තමයි අනුක්‍රමණය නේද? ඍණ a බෙදීම b කියලා එනවා. එතකොට අන්තඛණ්ඩය අපි දන්නවා mx ධන c නේ. y සමානයි mx ධන c. එතකොට x එක ඉස්සරහා තියෙන කෙනා තමයි අනුක්‍රමණය. ඒ නිසා තමයි ඍණ a බෙදීම b අනුක්‍රමණය වුනේ. අන්තඛණ්ඩය කියන්නේ c නේද? අපි ඒක දන්නවා. අන්තඛණ්ඩය අපිට එනවා සමානයි ඍණ c බෙදීම b කියන. මේ තමයි අන්තඛණ්ඩය. හරි. එතන මේ විදිහට හොයන්න පුළුවන්, කැමති විදිහට හොයන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරලා හොයන්න පුළුවන්. නැත්නම් ඔයාලට y සමාන mx ධන c පුරු වෙනා මේ විදිහට හොයන්න කිසිම ගැටලුවක් නෑ. එහෙම ලකුණු අඩු කිරිල්ලක් වෙන්නේ නෑ මේකේ. මේක මම කිව්වේ මේ විදිහට අපිට ලියන්න පුළුවන් සම්මත ආකාරය තමයි මේක. හරිද? මොකද ඒක උගන්වන්න තියෙන නිසා. ඔයාලට y සමාන mx ධන c පුරු වෙනා මෙයාට වඩා හුරු වෙනම් ඔයා මේ විදිහට ගාන හදන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ලියා ගන්න පහත දියලි සමීකරණවල අනුක්‍රමණ සහ අන්තඛණ්ඩ සොයන්න. පහත දියලි සමීකරණවල අනුක්‍රමණ සහ අන්තඛණ්ඩ සොයන්න. ඒ යටතේ මම ලියන්න එකක් y ඍණ 3x ධන 4 සමානයි බිඳුව. එතන මේ අනුක්‍රමණ වල ගන්න පුළුවන් m සමානයි ඍණ a බෙදීම b එකෙන්. එතකොට මේකේ a කියන්නේ කවුද? මෙතන දැන් a උනේ කවුද? x ඉස්සරහා ඉන්න කෙනානේ. x ඉස්සරහා ඉන්න කෙනා. එතකොට අපිට එනවා x ඉස්සරහා ඉන්නේ කවුද? ඍණ 3. ඍණ 3 නේ. එතකොට y ඉස්සරහා ඉන්නේ b 1. ඒ කියන්නේ 3යි කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට අන්තඛණ්ඩ ඒ කියන්නේ c ගන්න පුළුවන් ඍණ c බෙදීම b. ඍණ c බෙදීම b කියන්නේ ඍණ 4 කියලා අපිට එනවා. ඒ නැතුව ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. ඔයා දන්න විදිහට ඔයාලට මේක අනිත් පැත්තට යවලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරිද? ඒකයි මම කිව්වේ ඔයාලට හුරු නම් ඔයා y සමාන mx ධන c ගන්න මේක හදාගන්න. මේක මේ පැත්තට අරන් ගියා නේද? 3x ඍණ 4. කෙලින්ම එතකොට m සමානයි 3යි කියලා එනවා. c සමානයි ඍණ 4යි කියලා එනවා. හරිද? එහෙම ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැත. හරිද? දෙවෙනි එක 2x ඍණ 3y ධන 1 සමානයි බිඳුව. ඒතර අපි මේකත් හදාගමු අර විදිහට y තනි කරලා. ඒක ලේසි. ඒතර අපිට එනවා 2x ධන 1 සමානයි 3y කියලා. එතකොට y තනි කරගත්තාම ඔක්කොම පද තුනෙන් බෙදනවා. එතකොට මේ 3ට 3 කැපිලා යන. එතකොට අපිට එනවා y සමානයි 3න් 2x ධන 3න් 1යි කියලා. එතකොට අපිට අනුක්‍රමණය එනවා m සමානයි 3න් 2යි කියලා. අන්තඛණ්ඩය එනවා 3න් 1යි කියලා. ඔය විදිහට තමයි හදාන්න තියෙන්නේ. ඊට තිබ්බොත් එහෙම දෙවාරයක් x ඍණ y ධන 2 සමානයි බිඳුව. ඔහොම තියෙද්දි අපිට මේක සුළු කරගන්න පුළුවන් නේද? 2x ඍණ 2y ධන 2 සමානයි බිඳුව. එතකොට මම y තනි කරගන්නවා. එතකොට එනවා මට 2x ධන 2 නැත්නම් අපි මේ ටික මෙතන ආවද? ඍණ 2y සමානයි ඍණ 2x ඍණ 2. ඊට පස්සේ මේ සම්පූර්ණ එක මම ඍණ 2කින් බෙදනවා. සම්පූර්ණ පද ඍණ 2කින් බෙදනවා. මොකද y තනි කරගන්න, y යුක්ත කරගන්න නේද? අපිට හුරු එකනේ. y සමානයි. ඒතකොට අපිට එනවා x ධන 1 කියලා.
x ඝන 1. එතකොට අනුත්ථමනයේ m සමානයි x ඉස්සරහා තියෙන 1 c සමානයි මේ තියෙන්නේ c නේද? මේ තියෙන්නේ c. එතකොට c සමානයි 1. ඔය විදිහට ඔයාලට හදන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් බලමු. ඍණ භාගයයි y ධන 3න් 1යි. x සමානයි ඍණ 4යි කියලා තියෙනවා. එතකොට ඉතින් අපිට කරන්න තියෙන්නේ y යුක්ත කරගන්න අර විදිහට අපිට පුළුවන් නේද? ඍණ භාගයයි y සමානයි ඍණ 3න් 1යි x ඍණ 4. එතකොට මම මේ සම්පූර්ණ එක ගුණ කරනවා ඍණ භාගයෙන්. එතකොට මට එනවා ඍණ භාගය මම මේ පැත්තට අරන් යනවා. නැත්නම් අපි හරස් කුණුතේ දාමුකෝ. සම්පූර්ණ එක මම ඍණෙන් ගුණ කරන්නම් ඉස්සෙල්ලා නේද? ඍණෙන් ගුණ කරන්නම්. එතකොට මෙතන භාගය වෙනවා. එතන මේවා ධන වෙනවා නේද? 3න් 1යි x වෙනවා. මෙතනත් ධන 4ක් වෙනවා. හරි. ඊට පස්සේ මම සම්පූර්ණ එක භාගයෙන් ගුණ කරනවා හරස් කුණුතේ දාලා. එතකොට දෙවාරයක් 3න් 1යි x ධන 4 කියලා එනවා. එතකොට අපිට එනවා y සමානයි 3න් 2යි x ධන 8 කියලා. එතකොට මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ අනුත්ථමනය. මේ තියෙන්නේ අන්ත ඛණ්ඩය කියලා අපිට එනවා. හරි. ඊට පස්සේ ලියා ගන්න දැන් අපි ඔයා දන්නවා සරල රේඛාවක් කිසියම් මොකක් හරි ලක්ෂයක් කරහා යනවා නම් අපි ඒ ලක්ෂයේ සරල රේඛාවට ආදේශ කරාම ඒක සමීකරණයට යුක්ත වෙන්න ඕනේ. ලියා ගන්න යටින් ඕනෑම සරල රේඛාවක ඕනෑම සරල රේඛාවක ඕනෑම සරල රේඛාවක
කිසියම් ලක්ෂයක් කරහා ගමන් කරයි නම් අරක රේඛාවක් කරගන්න ඕනෑම සරල රේඛාවක් කිසියම් ලක්ෂයක් කරහා ගමන් කරයි නම් කිසියම් ලක්ෂයක් කරහා ගමන් කරයි නම් කිසියම් ලක්ෂයක් කරහා ගමන් කරයි නම් එම සරල රේඛාව එම ලක්ෂයෙන් තෘප්ත විය යුතුය. 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 ඒ යටතේ ඇඳ ගන්න රේඛාවක් ඇඳලා මේ රේඛාව තමයි ax ධන by ධන c සමානයි බිඳුව. ඒක යටතේ ලියා ගන්න ax ධන by ධන c සමානයි බිඳුව රේඛාව x1 y1 ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් x1 y1 ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් අපිට පුළුවන් මේ xy වෙනුවට ආදේශ කරන්න x1යි y1යි නේද? ax1 ධන by1 ධන c සමානයි බිඳුවද වේ කියලා අපිට ලියන්න පුළුවන්. ඒතර අපිට ගන්න පුළුවන් අර කිව්වොත් එහෙම මොකක් ලක්ෂයක් කරා ගමන් කරනවා නම් ඒක අපිට සමීකරණයට ආදේශ කරාම තුප්ත වෙන්න ඕනේ නේද? ඒතර අපිට ගන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් එහෙම රේඛාවක් තියෙනවා y සමානයි අපි හිතමු හතරයි x ඍණ 2. අපෙන් අහනවා y සමානයි 4x ඍණ 2 රේඛාව දෙකේ 6 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේද කියලා. y සමානයි 4x ඍණ 2 රේඛාව දෙකේ 6 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේද කියලා අහනවා. හරිද? ඔය විදිහට අහනවා. ඒතර අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපිට කියන්න පුළුවන් y සමානයි 4x ඍණ 2 රේඛාව දෙකේ 6 ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේ නම් මොකද්ද? දෙකේ 6 ආදේශ කරාම මේකට උත්තර වෙනවා කියන්න පුළුවන්. ඒතර අපිට බලන්න පුළුවන් නිකන්
ආදේශ කරලා මොකද වෙන්නේ කියලා. y තමන් 6 දානවා. මෙතන 4 ගුණ කිරීම 2 වෙන 2 බලමු. 6යි මෙතන 4ක් 2 8යි 8ෙන් 2 ගියාම 6යි. එහෙනම් සමානයි රුක්ක වෙනවා මේක. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක 2 6 රේඛාව 2 6 ලක්ෂය y සමානයි 4 2 රේඛාව හරහා ගමන් කරන ලක්ෂයක් තියෙනවා. ඒ වගේම අපිට හොයන්න පුළුවන් මේ වගේ දේවල්. අපි හිතමු අපිට කිව්වොත් අපිට කියනවා එහෙම එකක්. එහෙම එකක් කියන අපි හිතමු 2y ඍණ 3x ධන 5 සමානයි බිඳුව රේඛාව. එක එක විතර දෙන්න පුළුවන්. හැම වෙලෙම y සමාන mx ධන 100 ආකාරයටම දෙන්නේ නැහැ. රේඛාව අපිට කියනවා එහෙම ගමුකෝ. මෙතන අපිට දෙන්නේ. අපිට දෙනවා මෙතන px 2y ඍණ px මේ m දාමුකෝ. 2y ඍණ mx ධන 5 සමාන බිඳුව රේඛාව අපිට කියනවා 4 6 ලක්ෂය හරහා ගමන් කරයි නම් අනුක්‍රමණය m සොයන්න කියලා. අනුක්‍රමණය m සොයන්න කියලා දෙනවා. ඒතර අපිට කරන්න දෙන මොකද්ද? 4 6 මෙන්න මේ රේඛාවට ආදේශ කරන්න තියෙන. විතර මම ආදේශ කරනවා. 2 ගුණ කිරීම 6 ඍණ 4m ධන 5 සමානයි බිඳුවයි. ඒතර මට එනවා මෙතන 6 වරක් 2 12යි. 12 ඍණ 4m ධන 5 කියලා. සමානයි බිඳුව. ඒතකොට 12න් 5 ගියාම කීයද? 7යි කියලා එනවා නේද? 7යි කියලා එනවා. එතකොට 7 සමානයි 4යි m අනිත් පැත්තට අරන් ගියාම මෙහෙම එනවා. 4යි m සමානයි 7යි. ඒ නිසා අපිට එනවා m සමානයි 7 බෙදීම 4යි කියලා අනුක්‍රමණය. හරිනේ. ඔන්න ඔය විදිහට අපිට හදන්න පුළුවන්. හරි ගියා.
හරි. ඊට පස්සේ අපි කතා කරමු සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකය සෙවීම. මාතෘකාව ලියා ගන්න සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. ඊයටදී ලියා ගන්න කිසියම් සරල රේඛා දෙකක කිසියම් සරල රේඛා දෙකක කිසියම් සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීමේදී ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීමේදී ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීමේදී එම සමීකරණ දෙකෙන් සෑදෙන සමගාමී සමීකරණ යුගලය විසඳීමෙන් එහි ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ලැබේ. හරි. ඒ කියන්නේ මෙහෙම අපි හිතමු සරල රේඛා දෙකක් තියෙනවා කියලා. මෙහෙම රේඛා දෙකක් තියෙනවා. එකක් තියෙනවා අනෙක් එක තියෙනවා අපි හිතමු මෙහෙම තියෙනවා. දැන් අපිට ඕනේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න. හරිද? මේක අපි ගමු L1 කියලා ගන්නම් මම මේක ගමු අපි L1 සමානයි A1x ධන B1y ධන C සමානයි 0යි කියන. C එක සමානයි 0. මේක මම ගන්නවා L2 සමානයි A2x ධන B2y ධන C2 සමානයි 0යි කියන. ලෝ ගන්නවා. මෙතන ඡේදන ලක්ෂය මම ගන්නවා. මේ දෙකේ ඡේදන ලක්ෂය අපි ගමු x bar y bar කියලා. x bar y bar. හරිනේ. හරිනේ. හරි. දැන් මේක L1 රේඛාව අපි සැලකුවොත් එහෙම L1 රේඛාව x bar y bar හා ගමන් කරනවානේ. ඒ නිසා අපිට ඒක ආදේශ කරලා L1 රේඛාව ලියා ගන්න පුළුවන්. මට කියන්න පුළුවන් මොකක්ද? L1 සමානයි බිඳුව රේඛාව නේද? L1 සමානයි බිඳුව. L1 සමානයි බිඳුව රේඛාව x bar y bar ලක්ෂය හරහා ගමන් කරන බැවින් අපිට ඒක ආදේශ කරලා ලියන්න පුළුවන් නේද? A1 x bar ධන B1 y bar ධන
C1 සමානයි බිඳුව කියලා ලියන්න පුළුවන්. හරිද? ඒ වගේම ඒ දෙක රේඛාවත් මොකද යන්නේ? ඒ දෙකත් යනවා ඉතින් මේ x බාර් y බාර් හා නේද? ඒ හින්දා අපිට ඒකත් ඒ විදිහට ලියන්න පුළුවන්. ඒකත් අපිට ලියන්න පුළුවන්. ඒ දෙක x බාර් ධන b දෙක y බාර් ධන c දෙක සමානයි බිඳුව. හරිද? ඔය විදිහට ලියන්න පුළුවන්. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඒතර මට මෙයාගෙන් හදාගන්න පුළුවන්. මෙයාගෙන් හදාගන්න පුළුවන් a1 x බාර් ධන b1 y බාර් සමානයි ඍණ c1 කියලා සමීකරණයක්. මේක මම ගන්නවා 1 කියන. ඒ වගේම මට මෙයාගෙන් හදාගන්න පුළුවන් a2 x බාර් ධන b2 y බාර් සමානයි ඍණ c2 කියලා තවත් සමීකරණයක්. මේක මම 2 කියලා ගන්නවා. එතකොට මෙන්න මේ දෙක මොනවද? සමගාමී සමීකරණ. මෙන්න මේ සමගාමී සමීකරණ දෙක විසඳුවම අපිට x බාර් සහ y බාර් සෙවීම කළ හැකිය. මෙම සමගාමී සමීකරණද යුගලය විසඳීමෙන් x බාර් සහ y බාර් විසඳීම සිදු කළ හැකිය කියලා කියනවා. හරි. එතකොට මොකක් හරි රේඛා දෙකක් දීලා ඡේද ලක්ෂණ හඳුන්වුවොත් අපිට මේ විදිහට හොයන්න පුළුවන්. ඒතර ඔබේ ලියා ගන්න යටින් පහත දී ඇති සරල රේඛා ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. හරිද? එතකොට සරල රේඛා දෙකක් දීලා අපිට ඡේදන වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කිව්වම එන්නේ මෙන්න මේ වගේ තැනක ඛණ්ඩාංකය තමයි හොයන්න කියලා කියන්නේ. ඒතර ඒක හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ ඉතින් මේ දෙක සමගාමී සමීකරණ විදිහට විසඳලා තමයි හොයන්නේ. හරි. කියන්නේ පහත දී ඇති සරල රේඛා ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. ඊට පළවෙනි එක ලියා ගන්න 2x ඍණ y ඍණ 3 සමානයි බිඳුව x ධන y ඍණ 3 සමානයි බිඳුව. දෙවෙනි එකට මම දෙන්නම් x ධන y ධන 2 සමානයි බිඳුවයි අනිත් එක 2x ඍණ y ඍණ 5 සමානයි බිඳුව. හරි. ඒතර අපිට මේ පළවෙනි එක හදමු. සමගාමී සමීකරණ දන්නවා නේද? ඒතර කොහොමද ඉස්සන්නේ? 2x ඍණ y සමානයි 3 කරගත්තා. මේක x ධන y සමානයි 3 කරගත්තා නේද? හරි. එතකොට අපිට ඕන නම් මේක දෙකකින් ගුණ කරලා හදලා ගන්න පුළුවන්. දැන් මේක 1 මේක 2. එතකොට මේකේ මේ දෙක එකතු කරොත් එහෙනම් මොකද වෙන්නේ? 1 2 එකතු කරොත් එහෙනම් අපිට y ට y කැපිලා යනවා නේද? මොන අපි ලියුවොත් එහෙම 2x ඍණ y ධන x ධන y. මේ පැත්තේ. මේ පැත්තේ එනවා 3 ධන 3. එතකොට 2x වලට x එකතු කරාම 3x කියලා එනවා. මේකට මේක කපලා යනවා. 3x සමානයි 6යි x සමානයි 2යි කියලා එනවා. x සමානයි 2යි. ඒතර x සමානයි 2යි නම් අපි ඒක මොකේට හරි ආදේශ කරාම ඒක දෙකේ y සමානයි අපිට එනවා. මේකට ආදේශ කරොත් එහෙම 2 දැම්මොත් මෙතන x වෙනුවට 3 දෙයක් ගිහලා 1යි කියලා එනවා. ඒක එක ක්‍රමයක්. නේද? ඕක එක ක්‍රමයක්. නැත්නම් අපිට උක්ත කරලා හදන්න පුළුවන්. උක්ත කරලා හැදුවත් ප්‍රශ්නයක් නැහැ. උක්ත කරලා කොහොමද සමීකරණ විසඳන්නේ? අපිට පුළුවන් මේකෙන්
දෙවෙනි එක හරි පළවෙනි එක හරි උක්ත කරගන්න. මම මේ දෙවෙනි එකෙන් ගන්නවා අන්න මම මෙන්න මේ දෙවෙනි එක සලකනවා. මම මෙන්න මේ දෙවෙනි කෙනාව සලකනවා. දෙවෙනි කෙනාගෙන් මම ගන්නවා මම ඔයා කැමති එකක් ගන්න පුළුවන්. මම x හරි y හරි උක්ත කරගන්න. මම y වෙනුවට දාන්න y සමානයි මට එනවා 3 ඍණ x කියලා නේද? 3 ඍණ x. මම මෙන්න මෙයාව ආදේශ කරනවා පළවෙනි එකට. 3 ඍණ x ආදේශ කරනවා පළවෙනි එකට. එතන මොකද වෙන්නේ? 2x මම y වෙනුවට දානවා 3 ඍණ x. හරිද? 3 ඍණ x දානවා සමානයි 3. සමානයි 3. එතන මට එනවා 2x කියන්නේ 3x කියලා එනවා 3x වෙන 3 සමානයි 3යි. එතකොට මේ සම්පූර්ණ එක 3ෙන් බෙදුවොත් එහෙනම් අපිට x සමානයි 2යි කියලා එනවා නේද? x සමානයි 2යි කියලා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. හරිද? තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපිට ලේසියෙන් ගන්න පුළුවන් අපිට සමගාමී සමීකරණ සඳහන් ලකුණු දෙන්නේ නැත. හරිද? ඔය කාලේ වගේ ලකුණු දෙන්නේ නැහැ. අපි සමීකරණ දෙක තමයි 2x වෙන y සමානයි 3යි අනිත් එක x ධන y සමානයි 3යි කියන කෙනා. හරි 3යි කියන කෙනා. හරි. අපිට පුළුවන් මෙතන ලියා ගන්න ඕනේ මේ විදිහට. හරිද? මේක ටික් එකක්. මෙතන 2x මෙතන x මෙතන y මෙතන y. හරිද? මෙතන x නම් මෙතනත් x මෙතන y නම් මෙතන y. මම මේක මෙන්න මෙයාව අපි ඉතින් ලියා ගමුකෝ. මෙයාව ලියා ගමු උඩින්. x ධන y සමානයි 3 නේද? මම මොකද්ද කරන්නේ? මෙන්න මෙයාව ටිකක් ෆික්ස් කරගන්නවා. එයාගේ ඉස්සරහා තියෙන සංගුණක එකනේ. එයාගේ ඉස්සරහා තියෙන සංගුණක මම ගුණ කරනවා මෙයාගේ. ඒකවල මට එනවා 3 ගුණ කිරීම 1 කියන. ඊට පස්සේ මෙයාව ගුණ කරනවා මෙයාගෙන්. හරිද? ඒක අඩු කරනවා. ඍණ 3 ගුණ කිරීම ඍණ 1යි. මෙයාගේ ඉස්සරහා තියෙන ඍණ 1. හරිද? ඒක අඩු කරනවා මෙයාගේ. ඔය x අකුර හැදෙන්න ඔන්න හදනවා. ඊට පස්සේ බෙදනවා මෙයාව ගුණ කරනවා කාගෙන්ද? මේ x එකේ ඉස්සරහා තියෙන සංගුණකය කියන්නේ 1 ගුණ කිරීම 2. මෙතන ඉස්සරහා සංගුණක 1 මෙතන 2. ඍණ මෙයාගේ ඉස්සරහා සංගුණකය ගුණ කරනවා මෙයාගේ. ඒ කියන්නේ මෙයාව මෙහෙම හැදෙන්න ගුණ කරනවා. ඒ කියන්නේ 1 ගුණ කිරීම ඍණ 1. එතකොට අපිට උත්තරය එනවා x වල උත්තරය එන්නේ. හරිද? x වල උත්තරය. මෙතන y නේ ගත්තේ. එතකොට x වල උත්තරය එන්නේ. මෙතන x තිබ්බනම් අපිට y වල උත්තරය එනවා. උත්තර බලන්න 3 වරක් එක 3යි 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 6යි කියලා එනවා. හරිද? 1යි මෙතන 3යි කියලා එනවා. ඒ කියන්නේ x වල උත්තරය එනවා 3 වරක් 2 6යි කියලා. හරි. ඒකල මම ෂෙයා කරන්න අර මම චෝටි වීඩියෝ එකක් කරලා තියෙනවා උන් ගැන. ඒක ෂෙයා කරන්න ඒකත් බලන්න. ওই විදිය සුළු කරන හැටි. ඒක සමගාමී සමීකරණ විසඳන්න මතක් කරගන්න. ඒතර මේකේ මම උත්තරය වුණා කියන්න. එකපාර වුණා හදලා මේකේ සමානයි 1යි y සමානයි ඍණ 3යි කියලා. හරි ඔන්න ඔය වගේ තමයි විසඳන්නේ. හරි අපි එහෙනම් එතනින් පස්සේ එකට යමු. හරි ඒතර අපි දැන් සෑහෙන දේවල් කතා කරා නේද? හරි ඊට පස්සේ මොකද කරන්නේ? හරි අපි යමු ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම මාතෘකාව ලියා ගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම.
ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. හරි. දැන් අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න යන්නේ. හරිද? හරි. මේක අපේ සිලබස් එකේ තියෙන චූටි ලස්සන කොටසක්. දැන් මම කරන එකම වත් කරන්න ඕනේ. අපි ගමු මෙහෙම තියෙනවා කන්දාංග තලය. මේක x මේක y. හරිද? හරි. එතකොට මම එක පොයින්ට් එකක් ගන්නම්. අපි ත්‍රිකෝණයක් අඳිමු මේකේ. මෙහෙම ත්‍රිකෝණයක් වෙනවා කියලා හිතමුකෝ. හරි. කොහොම ත්‍රිකෝණයක් තියෙනවා. හරි. දැන් මේක අපි ලක්ෂය ගමු. ලක්ෂය වලට අපි නම් ටිකක් දෙමු. මෙතනට මම දෙන්නම් p කියලා. p දන්න විදිහට q r කියලාම දෙමු. p q r. හරි. එතකොට අපි මෙතන කණ්ඩාංකෙ හිතමු. මෙතන අපි ගමු කණ්ඩාංකය y1 y2 කියලා ගමුකෝ. sorry මේ x1 y1 කියලා ගමුකෝ. මෙතන තියෙනවා y1 මෙතන තියෙනවා x1. හරි. ඊට පස්සේ අපි ගමු මෙතන ගමු x1 කියලා තියෙනවා කියලා. මෙතන මම ගන්නවා y2 කියලා තියෙනවා කියලා. මෙතන ගමු y3 කියලා තියෙනවා කියලා. මෙතන අපි ගමු x3 කියලා තියෙනවා කියලා. x3 කියලා තියෙනවා කියලා. හරි. දැන් මට ඕනේ මෙන්න මේ අපේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය අපේ වර්ගඵලය හොයාගන්න. හරිද? වර්ගඵලය හොයාගන්න ඕන. මෙන්න මෙයාගේ වර්ගඵලය හොයාගන්න ඕන. හරි. මෙයාගේ වර්ගඵලය හොයන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? PQR ත්‍රිකෝණේ වර්ගඵලය. PQR ත්‍රිකෝණේ වර්ගඵලය. හිතන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔයාලට පේනවා ත්‍රිපීසියන් කීපයක් තියෙනවා. ත්‍රිපීසියන් කීපයක් තියෙනවා.
මම ට්‍රිපීසියම් පාට කරලා පෙන්නන්නම්. එක පාටකින් මෙන්න මේ ට්‍රිපීසියම් බලන්න. මෙන්න මේක ට්‍රිපීසියමක් කියලා පේනව නේද? ඔන්න ඔය මම නිල් පාටින් පාට කරපු ට්‍රිපීසියම්. මම ඇඳලා පෙන්නුවොත් එහෙම මෙන්න මේක. හරිද? මේක ට්‍රිපීසියම. මෙන්න මේක ට්‍රිපීසියම. එතකොට එන්න මේ ට්‍රිපීසියමයි මේ එහා පැත්තේ තියෙන ට්‍රිපීසියම. මම මේක පාට කරන්න. අපි ගමුකෝ මේක කළු පාට. මෙන්න මේ ට්‍රිපීසියම. මේක ට්‍රිපීසියම නේද? මෙන්න මේ ට්‍රිපීසියම. ඔය ට්‍රිපීසියම් දෙක එකතු කරලා දැන් පළවෙනි ට්‍රිපීසියම මොකද්ද? අපි ගමු මෙතන අපි ගමුකෝ A, මෙතන B දාමු, මෙතන C. එතන පළවෙනි ට්‍රිපීසියම තමයි AB RP නේද? A B RP. හරිද? AB RP ට්‍රිපීසියම්. AB RP ට්‍රැපීසියම. අනිත් ට්‍රැපීසියම මොකද්ද? අනිත් ට්‍රැපීසියම BC QR නේ. BC QR. BC QR ට්‍රැපීසියම. දැන් ට්‍රැපීසියම් දෙකයි. ඊට පස්සේ වඩ පේනවා දැන් අපිට ඔන්න ලොකු ප්‍රමාණයක් කියලා තියෙන මේ සම්පූර්ණ ටික එකතු වෙවිලා තියෙනවා. මේ සම්පූර්ණ ටිකේ මම ওই පාට කරලා තියෙන ටිකේ එකතු වෙවිලා තියෙනවා. දැන් අපිට ඕන ත්‍රිකෝණ වර්ගඵලය. ඒතකොට අපිට කරන්න පුළුවන් මොකද්ද? කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් මෙන්න මේ ට්‍රිපීසියම් බලන්න. මෙන්න මේ ට්‍රිපීසියම්. මෙන්න මේ ට්‍රිපීසියමේ වර්ගඵලය අපි අඩු කරා නම් අපිට එනවා අර එකතුවෙන් අපි මෙන්න මේ ට්‍රිපීසියම් වර්ගඵලය අඩු කරොත් මොකද වෙන්නේ? මේ පාට කරන ට්‍රිපීසියම් වර්ගඵලය අඩු කරොත් අපිට ත්‍රිකෝණ වර්ගඵලය ගන්න පුළුවන් නේද? ත්‍රිකෝණ වර්ගඵලය ගන්න පුළුවන්. එතන මේ ට්‍රිපීසියම් මොකද? මම දැන් කොළ පාටින් පාට කරපු එක. ඒක තමයි අපි ඒකට ගමු ACQP නේද? ACQP ඒකත් ට්‍රැපීසියමක් නේද? ට්‍රැපීසියමක්. එතකොට මෙන්න මේ දෙක එකතු කරලා ඒකෙන් මෙන්න මෙයාව අඩු කරා නම් අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මට ලියන්න පුළුවන් මෙතන PQR ත්‍රිකෝණයේ වර්ගඵලය PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි වර්ගඵලයේ ධනාගයක් නිසා මම දානවා ආයකත් ඕනේ නැහැ. දැන් පස්සේ ගන්න ABRP ට්‍රැපීසියම්. ට්‍රැපීසියම අපි දන්නවා කොහොමද එන්නේ ට්‍රැපීසියම්. කොහොමද එන්නේ? එතකොට අපි මාක් එක දාමු. ට්‍රැපීසියමක් කියලා කියන්නේ. ABRP ට්‍රැපීසියම දාන BCQR ට්‍රැපීසියම. BCQR ට්‍රැපීසියම ඍණ ACQP ට්‍රැපීසියමෙන් අඩු කරා නම් හරි. ඒතකොට මේක ධන උත්තරයක් වෙන නිසා අපි ධන කියන්නේ මොකද්ද ගැහුව ඉස්සර. මාපාංක ගහනවා ධන උත්තරයක් කියලා පෙන්නන්න. හරි. අපි කොහොමද හොයන්නේ ට්‍රැපීසියමක වර්ගඵලය? ට්‍රැපීසියමක වර්ගඵලය කොහොමද හොයන්නේ? ට්‍රැපීසියමක වර්ගඵලය. මෙහෙම තියෙනවා ට්‍රැපීසියම. ට්‍රැපීසියමක් තියෙනවා. ඔන්න ඔය වගේ. මේක A B H කියලා තිබ්බොත් එහෙම අපි මේකේ වර්ගඵලය කොහොමද ලියන්නේ? අපි A එකයි B එකයි එකතු කරලා දෙකෙන් බෙදලා ඒක ගුණ කරනවා කාගෙන්ද? H කෙන් ගුණ කරනවා. ඕක තමයි ට්‍රැපීසියමේ වර්ගඵලය නේද? ට්‍රැපීසියමේ වර්ගඵලය. හරි ලම්බක සමාන්තර පාද දෙක එකතුව ඒක දෙකෙන් බෙදලා උසෙන් ගුණ කරනවා. හරි. ඒ වගේ දැන් අපි ඔන්න වර්ගඵලය හොයන්න යන්නේ ට්‍රැපීසියමේ.
පළවෙනි ට්‍රපීසියම් ABRP ට්‍රපීසියමේ වර්ගඵලය බලමු කොහොමද එන්නේ ABRP ට්‍රපීසියමේ වර්ගඵලය ABRP කියන්නේ මෙන්න මේ පොලි ට්‍රපීසියමේ වර්ගඵලය නේද හරි එතකොට ඒකේ සමාන්තර පාද දෙකක AP නේද AP දිග AP දිග අපිට ගන්න පුළුවන් AP දිග අපිට එනවා මෙන්න මේ දිග ඒ දිග කොච්චරද උස y1 කියලා අපිට දීලා තියෙනවා නේ y1 ඊට පස්සේ BR දිග මෙන්න මේ දිග කොච්චරද y3යි කියලා දීලා තියෙනවා එතකොට අපිට ලියන්න පුළුවන් y1 ධන y3 බෙදීම 2 ඒ දෙක තමයි සමාන්තර පාද දෙක ඒක ගුණ කරන්න ඕනේ මෙන්න මේ උසින් නේද මේ ට්‍රපීසියම් අනිත් පැත්ත ගාලා තියෙන්නේ එතකොට මේ උස කීයද මේ උස අපිට එනවා x3 ඍණ x1 කියන එකෙන් නේද x3 ඍණ x1 කියන එකෙන් එනවා හරි ඔතනින් එනවා ඔන්න ඔක තමයි මේ ට්‍රපීසියමේ වර්ගඵලය හරි ඔන්න අපි එක ට්‍රපීසියමක වර්ගඵලය හොයාගත්තා ඊට පස්සේ BCQR ට්‍රපීසියමේ ගත්තොත් එහෙම කොච්චරක් යනවද එකක් තමයි මෙන්න මේක නේද එකක් ඕක අනිත් එක අනිත් පාදය ඒකමයි නේද අනිත් පාදේ මම මේ දෙවෙනියට BR දිගමයි එන්නේ එතකොට BR දිග ගන්න පුළුවන් අපිට y3 කියන එකෙන් y3යි මෙතන මේ දිග කීයද මේ දිග y2යි නේද y3යි y2 එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ හරි එතකොට අපිට එනවා y3 ධන y2 බෙදන්න ඕනේ දෙකෙන් හරි ඔය විදිහට නෑ ඊට පස්සේ ගුණ කරන්න ඕනේ කියනද ගුණ කරන්න ඕනේ මෙන්න මේ අගෙන් ඒ කියන්නේ x2 ඍණ x3 තමයි ගුණ කරන්න ඕනේ x2 ඍණ x3 ගුණ කරන්න ඕනේ හරි ඊට පස්සේ ඍණ ඊට පස්සේ අනිත් ACQP කියන්නේ මේ මම පොළ පාටින් පාට කරලා තියෙන එක. ඒකේ මොනවද එන්නේ? ඒකේ එනවා සමාන්තර පාද දෙක එනවා. එකක් එනවා AP නේද? මෙන්න මෙයා එනවා. මෙන්න මෙයා තමයි එකක්. AP කියන්නේ කොච්චරද? AP කියන්නේ y1 නේද? AP කියන්නේ y1. CQ කියන්නේ y2. ඒ දෙන්න තමයි එන්නේ. එතකොට y1 ධන y2 කියලා එතන එනවා. y1 ධන y2 එයා දෙකෙන් බෙදන්න ඕනේ නේද? එයා දෙකෙන් බෙදන්න ඕනේ. එයා ගුණ කරන්න ඕනේ කාගෙන්ද? ගුණ කරන්න ඕනේ මෙන්න මේ පරතරය. මෙන්න මේ පරතරය. ඒ කියන්නේ x2 ඍණ x1 නේද? x2 ඍණ x1. ඕකෙන් අපි ගුණ කරන්න ඕනේ. ඔන්න එතකොට ඔන්න ඔහොම සූත්‍රයක් එනවා. හරි දැන් ඔක්කොගේම භාගය තියෙන නිසා මම භාගය ගන්නවා මාපාංකයනොත් එළියට. හරිද? භාගය මම ගන්නවා මාපාංකයනොත් එළියට ගන්නවා භාගය. හරිද? මේ ඔක්කොගෙම භාගය ගන්නවා එළියට. මොකද ඔක්කොගෙම මෙන්න මේ භාගය මම ගන්නවා එළියට ඔක්කොගෙම තියෙන නිසා. ඊට පස්සේ මෙතන ඉතිරෙනවා y1 ධන y3 x3 ඍණ x1 මෙතන එනවා y3 ධන y2 x2 ඍණ x3 මෙතන එනවා y1 ධන y2 නේද මෙතන y2 දාලා නැහැ y2 x2 ඍණ x1 ඔහොම එනවා ඔන්න ඔය විදිහට සුරු වෙනවා දැන් අපිට මේක සුරු කරගන්න තියෙනවා දැන් ගුණ කරමු y1යි x3යි y1යි ගුණ කරාම මෙතන අපි ලියා ගමු y1යි x3 ඊට පස්සේ ඍණ y1යි x1 ඊට පස්සේ ධන y3 x3 මෙයා ගුණ කරනවා ඍණ
y3 x1 ඔන්න මම මේක ගුණ කරලා ඉවර කරා. ඊට පස්සේ දාන y3 x2 නේද? y3 x2 ඊට පස්සේ ඍණ y3 x3 දාන y2 x2 ඍණ y2 x3 හරි આવත් ඔන්න ඉවර කරා. ඊට පස්සේ ඍණ y1 x2 මෙතන දාන වෙනවා නේද? ඍණ දාන වෙනවා. එතකොට y1 x1 කියලා එනවා. ඊට පස්සේ ඍණ y2 x2 ඊට පස්සේ මෙතන ඍණ ධන වෙලා ධන y2 x1 කියලා එනවා. මොන විදිහට එනවා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මේක කැපෙනව තියනවද කියලා. මෙතන තියෙනවා y1 x1 මෙතනත් y1 x1 තියෙනවා නේද? ඔය එතන කැපිලා යනවා. ඊට පස්සේ මෙතන y3 x3 තියෙනවා මෙතනත් y3 x3 තියෙනවා කැපිලා යනවා. හරි. ඊට පස්සේ අපි හරියට යනවා. බලතා තියනවා කිය. මෙතන y2 x2 මේ තියෙනවා මෙතන y2 x2 තියෙනවා කැපිලා යනවා. ඔය විදිහට කැපෙනවා. හරි. එතකොට ඉතිරි වෙනවා පද කීපයක් නේද? පද කීපයක් ඉතිරි වෙනවා. ඉතිරිලා තියෙන මොනවද? මෙතන භාගයේ තියෙනවා මෙතන තියෙනවා y1 x3 තියෙනවා ඊට පස්සේ ඍණ y3 x1 තියෙනවා මෙතන තියෙනවා ධන y3 x2 තියෙනවා ඍණ y2 x3 තියෙනවා. හරි. ඊට පස්සේ ඍණ y1 x2 තියෙනවා ධන y2 x1 තියෙනවා. ඔය විදිහට ඉතිරි වෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි ඉතිරි වෙන්නේ. දැන් මේකේ අපිට ගන්න පුළුවන් එළියට x1ක් තියෙනවා බලන්න. x1 මෙතන තියෙනවා x1. මෙන්න මේ පදේ. ආයි x1ක් තියෙන එකක් තියෙනවද? මේ තියෙන්නේ. මෙන්න මේ දෙකෙන් මම x1 ගන්නවා එළියට. හරිද? x1 ගන්නවා එළියට ඔය දෙකෙන්. x1 එළියට ගත්තාම අපිට ඉතිරි වෙනවා මෙතනින් y2 කියන එක ඉතිරි වෙනවා නේ. y2 ඍණ මෙතනින් එනවා y3. ඊට පස්සේ මම ගන්නවා එළියට ධන x2ක්. x2ක් ගත්තාම x2 තියෙන පද මේක තියෙනවා මෙන්න මෙයා තියෙනවා. ඒකෙන් මම x1 එළියට ගත්තාම මට ඉතිරෙනවා y3 ඍණ y1. ඊට පස්සේ මම එළියට ගන්නවා x3ක්. ධන x3. x3 තියෙන පද මෙතන තියෙනවා මෙතන තියෙනවා. ඒකෙන් අපි ගත්තාම මෙතන y1 ඉතිරෙනවා මෙතන y2 තියෙනවා. එතකොට y1 ඍණ y2. ඔන්න ඔය විදිහට අපිට සූත්‍රයක් එනවා. සූත්‍රයක් එනවා මෙතන භාගයේ තියෙනවා. ඒතර මෙන්න මේක තමයි ත්‍රිකෝණයක මොකද්ද? වර්ගඵලය හොයන සූත්‍රය. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. හරිද?
ත්‍රිකෝණයක වර්ගඵලය වන සූත්‍රය. එතකොට x1 ඊට පස්සේ y2 ඍණ y3 නේ. මතක තියාගන්න ලේසි ඈ. x2 y2 y3 ඍණ y1. ඊට පස්සේ x3 y1 ඍණ y2. ඔක අපි දැන් ආදේශ කරොත් අපි ගානක් හදමු. බලා ගන්න. අපි හිතමු මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. කොහොම එකක් තියෙනවා. හරි. මම මේකේ කණ්ණාංක දෙනවා. ඍණ 1 ඍණ 3 3 4 1 7. මෙම ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය සොයන්න. හරිද? එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා ලියන්න. මොකද්ද? ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයේ තියෙන එළිය. භාගයේ එළියේ ඊට පස්සේ තියෙනවා මොකද්ද? මාපාංක ලකුණ. මාපාංක ලකුණ ඊට මම කැමති එකක් ගන්නවා. මේක මම ගන්නවා මේ මම කැමති එක ගන්න x1 y1 කියලා මම මේක ගන්නවා. මේක x2 y2 උඩ එක x3 y3 කියලා අපි ගමු ඉතින්. හරි. ඔය විදිහට ගන්නවා. හරි. දැන් ඔන්න බලන්න ලේසි. මුලින්ම ගන්නවා x1 ඍණ 1. එතකොට x1 ගත්තට පස්සේ ආයේ ඒකේ ඒවා වැඩක් නැහැ අපිට. ඒකෙන් යන්න ඊට පස්සේ අපිට ඕන වෙනවා y2 නේ. y2. හරිද? x1 ගත්තාම ආයි යන්නේ මේ පැත්තට ඔන්න යනවා කණ්ඩාංක. ඊට පස්සේ y2 කියන්නේ 4යි. ඒකෙන් අඩු කරනවා y3. අන්න උඩට යනවා. y3. y කණ්ඩාංකය කීයද? 7යි. 7යි. හරිද? ඊට පස්සේ මම ගන්නවා කවුද? x2 මෙන්න x2 මම ගන්නවා ධන 3යි. ඊට පස්සේ ආයි යනවා උඩට කවුද? උඩට යනවා මේ පැත්තට එකම පැත්තට යන්නේ. දැන් මේ ඉස්සලා මෙතන මෙහෙම ගියා. දැන් මෙහෙම යනවා මේ පැත්තට. එතකොට එතනින් යනවා y3 4 ඍණ ඊට පස්සේ y1. ඒ කියන්නේ ඍණ 3යි. ඍණ 3. ඊට පස්සේ x3 කියන්නේ ධන 1යි නේද? ධන 1යි. ඒක කියන්නේ ආයි මේ පැත්තටම එකම පැත්තට යන්නේ. ඊට පස්සේ අපිට එනවා y1. y1 කියන්නේ ඍණ 3යි. එකෙන් අඩු කරනවා y2. ඒ කියන්නේ ඍණ 4යි. හරිනේ. ඔන්න ඔය විදිහට යනවා. ඉතින් අපිට ඕකේ එතකොට එනවා මෙතන භාගය එනවා. මෙතන එනවා 4න් 7ක් ගියාම 3යි. 3 වරක් 1 4න් 7ක් ගියාම ඍණ 3යි. ඍණ 3 එකෙන් ගුණ කරාම ධන 3. ඊට පස්සේ 7යි 3යි 10යි 10 3ෙන් ගුණ කරාම 30යි කියලා එනවා. ඊට පස්සේ මෙතන 4යි 3යි ඍණ 7යි කියලා එනවා. ඔය විදිහට එනවා. මාපාංග තියෙනවා. දැන් මෙතන භාගය එනවා 7න් 3ක් ගියාම 4යි ඍණ 4යි 30න් 4ක් ගියාම 26යි නේද? 26යි මෙතන 26යි. මෙතන ධන 26 වුණත් ඍණ 26 වුණත් මාපාංක නිසා මාපාංක එළියට මොකද වෙන්නේ? ඒතර උත්තරය ධන විදිහටම එනවා. 26ක් ඔන්න එනවා. ඒතර මේකට එකයි මේකට 13යි. අපිට එන උත්තරේ 13යි වර්ග ඒකක කියලා එනවා. හරි ලේසි ඈ. එකකින් පටන් ගන්න තියෙන්නේ මේ x එකෙන් පටන් ගත්තා. කැමති එකකින් පටන් ගත්තා. මෙයාගෙන් පටන් ගත්තා ඊට පස්සේ එයාගෙන් යනවා අනිත් එකට. මෙන්න 4 ඒකෙන් අඩු කරනවා ඊට උඩ තියෙන එක නේද? ඊට උඩ තියෙන එකේ y කණ්ඩාංකය අඩු කරනවා.
ඊට උඩ තියෙන y කණ්ඩාංකය මේ මෙයාව අඩු කරනවා. එතනින් ඒක ඉවර. ඊට පස්සේ යනවා කාටද? ඊට පස්සේ යනවා මම කළු පාටින් පාට කරනවා. ඊට පස්සේ යනවා මෙයාට x2කට එතනොත් උඩට යනවා මේ විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකනොත් අඩු කරනවා මෙයාගේ අඩු කරනවා මෙයාව. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? එතනොත් උඩට යනවා. එතනොත් උඩට ගිහිල්ලා තෝරගන්නවා මෙයාව. මෙයාව තෝරගන්නවා. මෙයාව තෝරගෙන එයාගෙන් අඩු කරනවා මෙයාව. එයා වතාවක් මෙයාව සිලෙක්ට් කරගන්න. එහෙම තමයි කරේ. එතකොට ලොකු දෙයක් නෑ මේකේ. මේ සමීකරණය නිකන් අමාරුවක නිකන් පෙවුනට අමාරුයි. හරිද? මතක තියාගන්න. ගොඩක් ලේසි සමීකරණයක් හදලා හුරු වෙන්න මේ වගේ ගන්න. හරි. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා චතුරස්‍රයක වර්ගඵලයේ සෙවීම කියලා කොටසක්. ලියා ගන්න මාතෘකාව චතුරස්‍රයක වර්ගඵලයේ සෙවීම. චතුරස්‍රයක වර්ගඵලයේ සෙවීම. එතකොට චතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඊට යටතේ ලියා ගන්න චතුරස්‍රයක වර්ගඵලයේ සෙවීමේදී එය ත්‍රිකෝණ වලට බෙදා ඒවායේ වර්ගඵලය වෙන වෙනම සොයා ගන්න ලැබේ. හරි. උදාහරණ විදිහට ලියා ගන්න ABCD අණු ABCD capital ABCD අණු තුනේ 1 සමාවක් 1 3 සමාවක් 1 5 සමාවක් 3 3 වන චතුරස්‍රයකි. පළවෙනි එක ABCD සමාන්තර රාශියක් බව සාධනය කරන්න. ABCD සමාන්තර රාශියක් බව සාධනය කරන්න. දෙවැනි එක ABCD
චතුරස්‍රයේ ABCD චතුරස්‍රයේ වර්ගඵලය ගන්න. වර්ගඵලය ගන්න. ABCD චතුරස්‍රයේ වර්ගඵලය ගන්න. හරිද? මෙන්න මෙහෙම අපි හිතමු එකක් හරි ඔහොම එකක් තියෙනවා. චතුරස්‍රයක්නේ. ඔහොම එකක් තියෙනවා. මේක පටන් ගන්න කොතනින්ද? මෙතන A අපි ගමු B C D කියලා තියෙනවා. A කණ්ඩායමක අපිට කියනවා 3 1යි. B කණ්ඩායමක 1 3යි. C කණ්ඩායමක 1 5යි. D කණ්ඩායමක 3 3යි. ඔය විදිහට කියනවා. මුලින්ම කියනවා ABCD සමාන්තර රාශියක් බව සාධනය කරන්න කියලා. එතකොට සමාන්තර රාශියක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? සම්මුඛ පාදවල දිග එකිනෙකට සමාන වෙන්න ඕනේ. මොනවද සම්මුඛ පාද? AD ට සම්මුඛ පාදය මොකද්ද? දැන් AD ට සම්මුඛ පාදය මොකද්ද? AD ට සම්මුඛ පාදය BC. හරිද? AB ට සම්මුඛ පාදය මොකද්ද? AB ට සම්මුඛ පාදය DC. ඒ කියන්නේ AB දිග BC ට සමානයි කියලා පෙන්වන්න ඕනේ. ඒ වගේම AD දිග BC ට සමානයි කියලා පෙන්වන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක සමාන්තර රාශියක් වෙන්නේ. එතකොට අපි දන්නවා දිග හොයන්න දැන් දන්නවා. හරිද? දිග හොයන්න දන්නවා. එතකොට අපි බලමු AB දිග බලමුනේ. AB දිග. AB දිග සමානයි අපිට හොයන්න පුළුවන් කොහොමද හොයන්නේ දිග? 3 ඍණ 1 ඒකේ වර්ගය නේද? ධන 1 ඍණ 3 ඒකේ වර්ගය ඒකේ වර්ගයේ වර්ගමූලය. එතකොට අපිට එනවා 3න් එකක් ගියහම 2යි. 2 වර්ගය 4යි. මෙතන 1න් 3ක් ගියහම 2යි. 2 වර්ගය 4යි. 4යි 4යි 8යි. මූල 8යි. ඒකක. AB අපි පෙන්වන්න ඕනේ කාට සමානයි කියලා දිග DC ට සමානයි කියලා. එතකොට DC දිග ගත්තොත් එහෙම අපිට එනවා 5 ඍණ 3 ඒකේ වර්ගය 1 ධන 1 ඍණ 3 මේකේ වර්ගය. 5න් 3ක් ගියාම 2යි 2 වර්ගය 4යි මෙතන ආයෙ අපිට එනවා 8යි කියලා. 8යි ඒක දිග. එතකොට දිග සමානයි. එම නිසා අපිට කියන්න පුළුවන් AB සමානයි DC දිග කියලා. හරිද? එකක් කොන්න ගත්තා. දැන් අපි එක සම්මුඛ පාද යුගලක් සමානයි කියලා පෙන්වමු. හරිද? AB BC ට සමානයි කියලා පෙන්වනවා. දැන් අපි පෙන්වන්න ඕනේ AD BC ට සමානයි කියලා. දැන් අපි AD දිගත් හොයන්න ඕනේ ඔය වගේ. AD දිග. එතකොට AD දිග කොහොමද හොයන්නේ? 3 1 3 3යි නේද? 3 1 3 3යි කියන්නේ අපිට එනවා 3 ඍණ 3 වර්ගය අනිත් එක එනවා ධන 1 ඍණ 3 වර්ගය. මේකේ වර්ගමූලය. එතකොට අපිට එනවා 3 එකක් ගියාම 2යි 2 වර්ගය 4යි 4 වර්ගමූලය කියන්නේ 2යි කියලා එනවා. 2යි ඒකක. ඊට පස්සේ BC දිග අපිට එනවා 1 ඍණ 1 ඒකේ වර්ගය ධන 5 ඍණ 3 ඒකේ වර්ගය.
3 ඍණ 5 ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද වර්ග නිසා. එකේ එකක් ගියහම 0යි, පහෙන් 3ක් ගියහම 2යි, දෙකේ වර්ගය 4යි, 4ේ වර්ගමූලය 2යි. 2යි ඒකක. ඒ නිසා අපිට පේනවා එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා AD සමානයි BC දිග. එතකොට අපිට ඊට පස්සේ අන්තිමට කියන්න පුළුවන් ෆයිනලි මොකද්ද කියන්න පුළුවන්? සම්මුඛ පාද චතුරස්‍රයේ සම්මුඛ පාදවල දිග සමාන බැවින් ABCD මොකද්ද? ABCD සමාන්තරාශ්‍රයක් වේ. සමාන්තරාශ්‍රයක් වේ. හරි ඔන්න ඔහම සමාන්තරාශ්‍රයක් කියලා අපිට සාධනය කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා ABCD වර්ගඵලය කොහොමද කියලා. හරි මම මේක මකන්නම් එහෙනම්. හරි එතකොට දැන් අපෙන් අහනවා ABCD වර්ගඵලය කීයද කියලා. ඒතර අපිට මේක ත්‍රිකෝණ වලට බෙදා ගන්න පුළුවන් අර අපි කලින් කිව්වා වගේ නේද? චතුරස්‍රයේ වර්ගඵල හදන්න මම ත්‍රිකෝණ වලට බෙදාගත්ත ABC D කියලා ඔන්න තියෙනවා. දැන් මම මේකේ වර්ගඵලය හොයන්න යන්නේ. ඒතර වර්ගඵලය හොයද්දී ABCD වර්ගඵලය අපිට ලියා ගන්න පුළුවන්. සමානයි මොකද්ද? ADC ත්‍රිකෝණයේ වර්ගඵලය ධන ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? මෙයාගේ වර්ගඵලය ධන මෙයාගේ වර්ගඵලය කියලා ලියමු. දැන් වෙන වෙනම අපිට ගන්න තියෙනවා. එතකොට ADC ත්‍රිකෝණයේ වර්ගඵලය අපි මුලින් ගමු. කොහොමද ගන්නෙ? භාගයයි මාපාංක දැම්මා. ඒකෙන් පටන් ගමු. එතකොට 3 ගත්ත ඉස්සෙල්ලාම නේද? මෙයාව ගත්තා. ඊට පස්සේ මෙයා දෙවෙනි අපි මෙයාව x1 x2 කියලා ගමු. මෙයා මේ x1 මේ y1 කියලා ගමු. මෙයා x2 y2 කියලා ගමු. මෙයා x3 y3 කියලා ගමු. එතකොට 3 ගත්තාම එනවා බලන්න ඇතුලේ මෙයා ඍණ මෙයා කියලා නේද? 3 ඍණ 5. ඊට පස්සේ මම ගන්නවා ඉස්සරහට යනවා මෙයාගේ ගන්නවා x අගය. ඒ කියන්නේ 3 ගන්නවා. එතකොට මට එනවා මෙයා ඍණ මෙයා කියලා. ඒ කියන්නේ 5 ඍණ 1 කියලා එනවා. ඊට පස්සේ මම මෙයාගේ x අගය ගන්නවා ධන 1. එතකොට මට එනවා 1 ඍණ 3 කියලා. 1 ඍණ 3 කියලා. එතකොට ඒකෙන් අපිට මෙයාගේ වර්ගඵලය ලැබෙනවා. ඊට පස්සේ ABC වර්ගඵලය. ABC වර්ගඵලය ABC වර්ගඵලය කොහොමද එන්නේ? ධන ඒකත් ඉතින් අර විදිහම තමයි භාගයක් වෙනම ඉස්සරහට ඊට පස්සේ මාපාංක. ඒකෙන් පටන් ගමු. ඒකෙත් මම 3 ගන්නවා. ඊට පස්සේ මෙයා ඍණ මෙයා නේද? 3 ඍණ 5. ඊට පස්සේ මම මෙයාගේ ගන්නවා දෙවෙනි එක x අගය ගන්නවා 1. ඊට පස්සේ මට එනවා 5 ඍණ 1 කියලා. 5 ඍණ 1. ඊට පස්සේ ධන මම ගන්නවා මෙයාගේ x අගය ගත්තා මෙයාගේ ගත්තා දැන් ගන්න තියෙන්නේ මෙයාගේ. ඒ කියන්නේ 1. 1 ගත්තා. එතන අපිට එනවා එයාගේ x අගය ගත්තාම මෙයා ඍණ මෙයා කියලා එනවා නේද? 1 ඍණ 3 කියලා එනවා. ඔන්න ඔය විදිහට එනවා.
හරි. එතකොට අපිට මෙතන සුළු කරාම එනවා 3න් 5ක් ගියාම 2යි 5 දෙවරක් 3 6යි නේද? ඍණ 6යි. මෙතන 5 එකක් ගියාම 4යි 4ක් 3 12යි 3 එකක් ගියාම 2යි ඍණ 2යි ඔය විදිහට එනවා. මෙතන එනවා ධන භාගයයි 5න් 3ක් ගියාම 2යි දෙවරක් 3 6යි ඍණ 6යි 5 එකක් ගියාම 4යි ධන 4යි ඊට පස්සේ 3න් එකක් ගියාම 2යි ඍණ 2යි ඔය විදිහට එනවා. හරි එතකොට මෙතන අපිට එනවා 6 2යි 8යි මෙතන 8යි කියන්නේ ධන 4යි කියලා ඉතිරි වෙනවා. එතන මාපාංක 4. ධන මෙතන එනවා 6 2යි 8යි 8න් 4ක් ගියාම ඍණ මාපාංක 4 කියලා එනවා. එතකොට මේක මාපාංකයක් නිසා මොකද වෙන්නේ? මාපාංක නිසා අපි දන්නවා ධන 4 මාපාංකය ධන 4මයි ඍණ 4 මාපාංකයත් ධන 4මයි. එතකොට අපිට එනවා දෙකට 1යි මේකට 2යි දෙකට 1යි මේකට 2යි 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 4යි වර්ග ඒකක කියලා උත්තරේ එනවා. වර්ග ඒකක 4යි කියලා උත්තරේ එනවා. හරි. ඔන්න අපි මේ පාඩමේ ලොකු කොටසක් දැනට කතා කරලා ඉවරයි. තව අපිට කතා කරන්න තියෙන්නේ චූටි කොටසයි. එතකොට මේ පාඩම ඉවරයි. හරි. එතකොට මේකේ රෙකෝඩින් එක බලන්න. එතකොට ඉතිරි කොටස මම ඊළඟ දවසේ කරනවා. දැන් අද මම රෙකෝඩින් එක වට දාන්නම් ලින්ක් එක. ඒක අනිවාර්යෙන් අද රෑම බලන්න. එතකොට ඔයාලට හෙට අපිට මේක දෙවෙනි කොටස කතා කරලා මේ පාඩම ඉවරයක් කරලා දාන්න පුළුවන්. හරිද? මේ පාඩම ඉවර කරන්න පුළුවන් ඉක්මනින්. එතකොට මේ කොටස සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට තව ලකුණු 150ක් වුණාට එකතු වෙනවා මේ පාඩම ඉවර වෙනවත් එක්ක. හරි. එහෙනම් මේක බලන්න. මොකද මම මේක කරේ සිකුරාදා අපිට කරන්න බැරි වෙච්ච හින්දා අතන මේකත් බලලා මේකත් අපි කරගමු. එතකොට හෙට උදේ පාන්දර 5ට අපි කරමු. එතකොට ඒකත් අපිට ඉවර කරගන්න පුළුවන්.